වහාම ක්‍රියාත්මක වන පරිදි මා වෙත පොලිස් ආරක්ෂාව ලබා දෙන්න. Valuable FD, the symbol of stability. මම අද ආවා මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශයට ලිපියක් බාර දීමට. මොකක්ද? භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන මම මේ වෙන විට රටෙහි හැමතැනම අප දේශපාලන පක්ෂවලට කැපවීම කළ වැඩ කටයුතු කරනවා. මේ අවස්ථාවේදී කිසිම ආරක්ෂාවක් අප දේශපාලන පක්ෂ නායකයන් වශයෙන් මට ලැබිලත් නැහැ. ඒ වෙන විට අපි තනිව මේ පක්ෂේ රැගෙන යනවා. නමුත් නොයෙකුත් දෙනා අපිට මරණීය තරජන එළවෙන්න තිබුණා. අද මම ගරු ලේකම්තුමාට ලිපියක් බාර දුන්නා වහාම ක්‍රියාත්මක වන පරිදි මා වෙත පොලිස් ආරක්ෂාව ලබා දෙන්න. පොලිස් ආරක්ෂාව ලබා දීමට නොමැති නම් වෙනියම් විකල්පයක් හරි කරන්න කියලා. නමුත් ඒක ලේකම්තුමාගේ පෞද්ගලික ලේකම්තුමා බාරගෙන මේ සම්බන්ධ ඉදි කාලෙදී සාකච්ඡා මට්ටමින් කොමිටියට පත් කළා අපිට කරන්න පුළුවන්කම තියෙනවා වගේ මට දැනුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජනසත පෙරමුණ පක්ෂයේ 2010 සිට 2024 දක්වා ජනාධිපති මැතිවරණයට තරඟ කරපු මම කවමදාකවත් පොලිස් ආරක්ෂාව මෙහෙම ඇවිල්ලා නමුත් අද ඉල්ලන්න සිද්ධ වුණා. මොකද යන තන යම් විදියකට අපි මැර කණ්ඩායම් අපිට මැරවෙරෝ ඉන්නවා ඔබ දැනගනින් කියන අදහස් සමහර අය අපිට දානවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා වර්තමාන පොලිස් ඇමතුමා සහ ලේකම්තුමාට ලිපියක් බාර දීලා පොලිස් ආරක්ෂාව මා වෙත කඩිනමින් ලබා දෙන්න කියලා. මගේ පමණක් නෙමෙයි සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගේ ලේකම්වරුන්ගේ සහ රටවැසියන්ගේ ආරක්ෂාව වහාම සලසන්න කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. දැන් දේශපාලන කටයුතු කරගෙන යන්න නම් අපිට අවශ්‍යයි ආරක්ෂාව කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි.